ලොව බිලියන 3.5කට අධික පිරිසක් දිනකට අවම වශයෙන් එක් මෙටා ඇප් එකක් හෝ භාවිතා කරන බව නෙටා ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් පවසනවා. 2025 වසරේ 3 වන කාර්තුව සඳහා සිය මූල ප්‍රතිඵල මෙටා සමාගම ඊයේ නිවේදනය කළා. ඉන්ස්ටාග්‍රෑම්හි මාසික පරිශීලකයන් බිලියන 3 ඉක්මවා ඇති අතර ත්‍රෙක්සි දෛනික පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 150 ඉක්මවා ඇති බවයි එහිදී හෙළුවේ. සමාගම බැලය බිලියන 51.24ක ආදායමක් වාර්තා කර ඇති අතර එය වසරින් වසර 26ක වැඩිවීමක්. කෙසේ වෙතත් සමාගමේ වියතන්ද වසරින් වසර 32කින් වැඩි වී මුළු වියදම ඩොලර් බිලියන 30.71ක් ලෙසයි දැක්වුණේ. ඊට අමතරව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දුන් One Big Beautiful Bill Act සඳහා මෙටා සමාගම ඩොලර් බිලියන 16කට ආසන්න තනි වාරික ගාස්තුවක් වාර්තා කර තිබෙනවා. ඊට අමතරව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දුන් One Big Beautiful Bill Act සඳහා මෙටා සමාගම ඩොලර් බිලියන 16කට ආසන්න තනි වාරික ගාස්තුවක් වාර්තා කර තිබෙනවා. එම ගාස්තුව නොනැතිව සමාගමේ ශුද්ධ ආදායම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 18.64ක් වනු ඇති. දැතර පසුගිය මාස කීපය තුළ මෙටා සමාගම විසින් සුපර් ඉන්ටෙලිජන්ස් AI පද්ධති සංවර්ධනය කිරීම සඳහා සලකිය යුතු ආයෝජන සිදු කර තිබෙනවා. ඊට අමතරව OpenAI, Google DeepMind සහ ඇන්ත්‍රොපික් වැනි අනිකුත් AI සමාගම්වලින් දක්ෂතා ආකර්ෂණය කර ගැනීම සඳහා සමාගම ඩොලර් මිලියන 100 ඉක්මවන ලාභදායී වැටුප් පැකේජයක ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. එලින්ම ඇමරිකාවේ එල් පැසෝහි 25 වන දත්ත මධ්‍යස්ථානය සඳහා ඩොලර් බිලියන 1.5කට වඩා වැඩි ආයෝජනයක් සමාගම විසින් සිදු කරමින් සිටිනවා. මේ අතර මෙතා සමාගම 2028 වසර වලතෙක් එක්සත් ජනපද දත්ත මධ්‍යස්ථාන සහ යතිතන පහසුකම් සඳහා ඩොලර් බිලියන 600ක් වැය කරන බවයි පසුගිය මාසයේ දවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී සකර්බර්ග් නිවේදනය කළේ.